මේ වගකීමෙන් අන්නට සයින්ගෙන්න්න බැහැ අනුදුරක්තිය භූමිකම්පා රැල අනිවාර්ය සිදු වෙන්න ඕන මුහුද කොට ගැලීම මුක්තිය අරපතල කාරවාදින උතර නෙමෙයි මම දන්න මෙයාල ව්‍යවස්ථා සංශෝධනයට යනවා එතකොට ව්‍යවස්ථා සංශෝධනයට කියලා 13 බලාත්මක වෙලා උතුරු ප්‍රදේශයේ වෙනම සිද්ධියමක් වෙලා එහි තානාපතිකාරයල් බිහි වෙලා එහි ගුවන්පත හමුදාව පොලිසිය ඔක්කොම වෙන වෙනම බිහි වුණාට පස්සේ මම දෙක වෙනම රටක් වෙනවා හැබැයි මතක තියාගන්න මල්ලි මේක සිංහල බෞද්ධ රටක්. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය ස්පර්ශ වූ භූමියක්. දෙවෙනි කාරණා තුන්වෙනි කාරණාව 20 වතාවකට ආසන්න 18 වතාවකට මතක හැටියට 20 වතාවකට ආසන්න වතාවක් මේ මාතෘ භූමිය. හරිද? භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ සනසනය උදෙසා පූජා වෙච්ච භූමිය. මේක පින්වීම. මේ බිම පවතින්නම බුද්ධ ශාසනය පවතින නිසා කවුරුහරි කෙනෙක් එක නැහැ කියලා කියනවා නම් ඒකට උත්තරේ තව ළඟදිම දවස් ඊළඟ උත්තරේ තේනවා මේකයි මේ වැරදිය. ලහිලයි මේ සූදානම් වෙන්නේ ඒ විපතෙන් වළක්ව ගන්න. ඔයාලා හැමෝම. හරිද? ඒ හැමෝම මේ විපතෙන් වළක්ව ගන්නයි මම මේ උත්සාහ කරන්නේ. එතකොට මොකක්ද සිදුවන කාරණාව කියන එකදී ඇත්තටම සිදු වෙන්නේ මම කියනවා මේ කෑගල්ල නගරය දක්වා මුහුදු කලාපෙ සිට කෑගල්ල නගරය දක්වා අඩි 60කට උස්ස ජලකඳකින් අපි වැහෙනවා කියලා. එහෙනම් ඊළඟ කාරණාව තමයි භූමිකම්පා රැළ අනිවාර්යයෙන් සිදු වෙන්න ඕනේ. මම විශ්වාස කරන වෙන භූමිකම්පා රැළ අනිවාර්යෙන් සිදු වෙයි. ඒක ඉතුරුයි. හරිද? මුහුද කොට ගැනීමකුත් තියෙනවා. අපි ඒකත් තියෙනවා. ඒ දෙකම තාම ඉතුරුයි. මුහුද කොට ගන්න නැහැ දැම්ම. හරි? මුහුද කොට ගන්නත් අවශ්‍ය භූමිකම්පාවක් ඇතිවීම ඇතිවීමත් එක්ක නවල එන්න පුළුවන්. දැන් අපි ඔකත් නවත්තගමු. ඔහොම තියාගමු. හරි? එතකොට මම කියන්නේ මේ රටේ ව්‍යවස්ථාව වෙනස් කරලා සිංහල බෞද්ධ දර්ශනය මේ රටේ අතුගාර දාපුවා. හරිද? මේ රට සෝබාදහම රට තමයි. සෝබාදහම කැමැතිම බුදුදහම. සෝබාදහම කැමැතිම දේ අයින් කරලා දාපුවාම ව්‍යවස්ථානුකූලව මේ රට මේ මිනිස්සු මේ සෝබාදහමට වැඩක් නැහැ. සෝබාදහම කරන්නේ අයින් කරලා දාන. ඔබේ මගේ අපි හැමෝගෙම මේ රට සහමුලින් සොහොන්වීමක් කරනවට ඔබත් මමත් කැමති නැහැ. මම ඒ නිසා තමයි ඔබට කැමතුනේ නැහැ මම වීඩියෝ එකක් දෙන්නම් කියලා. හරිද? අනුදුරක් තියෙනවා. අනුදුර තමයි මේ මාර්තු 12ට කලින් මම හිතනවා මාර්තු 8 කියලා. මාර්තු 8ට කලින් අනිවාර්යෙන්ම අනුර කුමාර ජනපතිතුමා මාව මුණගැහිය යුතුයි. මම එතුමාට කියන්න පුළුවන්. අස්සේ අපිට දියකට්ටක දක්වන්න පුළුවන්. පොවන්න බෑ. හරි? එතුමා මාන්නේ අත්හැරලා එතුමා ඇත්තම රට ආදරේ නම් ඇත්තම එතුමාට අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ රට බේර ගන්න ඕනේ. එතුමාට ඡන්ද දුන්න නොදුන්න හැමෝගම ජනපති වෙච්ච තමන් මේ රටේ කාර්යකාරික බාරකාරයා. හරි? වගකීමක් තියෙනවා. වගකීම. මේ වගකීමෙන් අන්නට සයින් වෙන්න බෑ. එයා මොන මතේ හිටියත් එයා මේ වෙලාවේ සෝවාදහමන ගරු කළා මේ වරද නිවැරදි කරන්නේ නැත්තම් මේ වරද නිවැරදි කරගත්තේ නැත්තම් මම බොහොමත් වගකීමෙන් කියනවා අනුර කුමාරට ලොකු කාලයක් මේ රාජ්‍යත්වය දැහැමිව තියා කොහොමද පරිපාලනය කරන්න බැරි වෙන යුගයක් එනවා ළඟ වෙනවා